Hi everyone, welcome back to Yummy Meal Experience. අද අපි හදන්නේ delicious and flavorful nasi goreng, the famous Indonesian fried rice එකක්. මේ recipe එක simple, quick and perfect for lunch or dinner. ඉතින් මම මේ දාලා තියෙන්නේ මේකට අවශ්‍ය වෙන ingredients. ඔයාලා මේ ටික ලෑස්ති කරගන්නකෝ. ඉස්සෙල්ලාම මම ලුණු ගෙඩියක් අරගෙන මේ විදිහට chop කරගත්තා. ඊට පස්සේ කැරට් අරගෙන මෙන්න මේ වගේ මම ඒකත් මේ විදිහට chop කරගත්තා. දැන් මම අනියන් ලීෆ් ටික අරගෙන ඒකත් මේ වගේ දිග කෑලි වලට කපා ගත්තා. ඒ වගේම ග්‍රීන් චිලිත් මේ වගේ chop කරගෙන වේලිච්ච මිරිස් කරලා අරගෙන ඒකත් මේ වගේ කපා ගත්තා. දැන් මම ලෙමන් ග්‍රාස් ටිකත් මෙන්න මේ වගේ හීනි කෑලි වලට කපාගෙන කරි ලීව්ස් ටිකත් මේ වගේ කපා ගත්තා. මේ වගේ ටැමරින් පල්ප් ටිකකුත් මම කෝප් එකට දාලා අයින් කරගෙන දැන් මම සෝදාගෙන පිරිසිදු කරගත්ත ඉස්සු ටික බැද ගන්නයි යන්නේ. ඒ වගේම මම චිකන් ටිකත් මෙන්න මේ වගේ කෑලි කපාගෙන ඒ ටිකත් බැද ගන්නවා. ඔන්න ඉතින් ඉස්සු ටිකයි චිකන් ටිකයි මම බැදගෙන ඉවරයි. ඔන්න ඉතින් දැන් තියෙන අපේ පේස්ට් එක හදාගන්න. ඒකට මම මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට කොකනට් ඔයිල් ටිකක් දාලා ඒකට මම chop කරගත්ත garlic ටික මේ වගේ ඇඩ් කරගෙන ඒක චුට්ටක් gold color එකක් වෙනකම් මම මෙන්න මේ වගේ චුට්ටක් fry කරගන්නවා. ඊට පස්සේ මම ඒකට මෙන්න මේ වගේ අනියන් ටිකත් ඇඩ් කරගන්නවා. ඒ ටික මම මේ වගේ හොඳට gold color එකක් වෙනකම් ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්තු වේලිච්ච මිරිස් කරල් ටිකයි, curry leaf ටිකයි මෙන්න මේ වගේ ඇඩ් කරගෙන ඒ වගේම lemon grass ටිකත් ඔයාලා මේ වගේ ඇඩ් කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවකින් ඒකට chop කරගත්ත කැරට් ටිකත් මෙන්න මේ වගේ ඇඩ් කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මිනිත්තු 2-3ක් ගියාට පස්සේ ඒකට කපාගත්ත අම්මිරිස් ටිකත් මේ වගේ ඇඩ් කරගන්න. දැන් අපි බැදගත්ත ඉස්සු ටිකයි චිකන් ටිකයි මෙන්න මේ වගේ ඒකට ඇඩ් කරගන්න ඕනේ. දැන් හොඳට කලවම් කරගන්න. මේක හොඳට කුක් වුණාට පස්සේ මිනිත්තු 2-3ක් වගේ ගියාට පස්සේ මේකට අපි ටොමැටෝ පේස්ට් එක එකතු කරගන්න ඕනේ. අපි ඊට පස්සේ මේක හොඳට මේ වගේ කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට අපි chili paste ටිකත් මේ වගේ ඇඩ් කරගෙන හොඳට අපි ඒක කලවම් කරගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් සෝයා සෝස් එක අපි ඇඩ් කරගන්න යන්නේ. සෝයා සෝස් එක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේකේ කලර් එක කියලා. ඔයාලට පේනවනේ මේක මාරම රස පාටයි. ඔයාලත් මේක try කරලා බලන්න. ඉතින් අපි මේක හොඳට මෙන්න මේ වගේ කලවම් කරගෙන විනාඩි 3-4ක් වගේ ගියාට පස්සේ මේකට අපි සීනි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මේකට brown sugar use කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි මම අද මේකට use කරලා තියෙන්නේ white sugar ටිකක්. ඔන්න ඉතින් අපේ paste එක දැන් ලෑස්ති. මම මේක පැත්තකින් තියාගෙන මම දැන් භාජනයක් ලිපේ තියාගන්න යන්නේ අපේ nasi goreng rice එක මේක් කරගන්න. මම මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් මේ වගේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට බිත්තර 2ක් මෙන්න මේ වගේ දාගන්නවා. දැන් මම දාගත්තේ බිත්තරේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ බිත්තරේ මෙන්න මේ වගේ හොඳට කුක් වුණාට පස්සේ මම ඒකට ඇඩ් කරගන්නවා මම හදාගත්ත පේස්ට් එක. අපේ පේස්ට් එක මේ විදිහට දාලා ඉවර කරගත්තට පස්සේ මෙන්න මේ වගේ හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 2ක් විතර මම මේක හොඳට කුක් වෙන්න දීලා මම ඒකට එකතු කරගන්නවා අපි හදාගත්ත රයිස් එක. ඔන්න ඉතින් මෙන්න මේ වගේ රයිස් එකත් මම ඒකට එකතු කරගත්තා. දැන් මම මේක හොඳට කලවම් කරගන්නවා.
Wow, look at this. Amazing colors and flavors coming together. මේ ස්ටේජ් එක තමයි nasi goreng එකේ real magic එක. Everything is mixing beautifully. ඔයාලට පේනවනේ මේක මාරම රස පාටයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔන්න ඉතින් අපේ delicious nasi goreng එක ready. Serve hot and enjoy this amazing meal.